ආයුබෝවන් හෙලබිස් YouTube channel එකට ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අපි අදත් ඔයාල වෙනුවෙන් අරන් එවිත් තිනා තවත් වටිනා සොයන් රැකියා අවස්ථාවක්. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම මතක් කරනවා ඔයා තමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන subscribe button එක click කරලා තියාගන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු අපි අද ඔයාල වෙනුවෙන් අරන් ආපු ස්වයන් රැකියා අවස්ථාව මොකක්ද කියලා. ගෙදර ඉඳන්ම අතේ තියෙන සතයක්වත් වියදම් නොකර ආදායම උපයන්න ක්‍රමයක් ගැන කවදාරි හිතලා තියෙනවද? අද අපි විග්‍රහ කරන්න යන්නේ The Envelope Artisans Guide කියන මාර්ගෝපදේශනයේ විස්තර වෙන අන්න ඒ වගේ අවස්ථාවක් ගැනයි. ඔන්න මේ මාර්ගෝපදේශනය පටන් ගන්නෙම මේ ප්‍රශ්نين. කිසිම මූලික ආයෝජනයක් නැතුව තමන්ගේම දෙයක් පටන් ගන්න මගක් හොයන අයට තමයි මේ කතා කරන්නේ. ඉතින් මේකට යාළ දෙන උත්තරේ මොකද්ද? හරි මේකට එයාලා ඉදිරිපත් කරන විසඳුම තමයි නිවසේ ඉඳන්ම ලියුම් කවර හදලා ආදායමක් උපයන්න පුළුවන් ස්වයං රැකියා අවස්ථාවක්. මේකට ස්වයං රැකියාවක් කියලා කියන්නේ එයි. සරලවම කිව්වොත් මෙතනදී කවුරුත් යටතේ වැඩ කරන්න ඕනේ. Taman තමයි Tamanගේ ප්‍රධානියා. කරන වැඩ ප්‍රමාණයට තමයි ගෙවීම් ලැබෙන්නේ. ඒ කියන්නේ ආදායම කොච්චරද කියලා තීරණය කරන්නේ Tamanමයි. හොඳයි. එතකොට ඇත්තටම කරන්න තියන්නේ මොකක්ද? මේක හරීම සරල දෙයක්. ආයතනයෙන් සපයන අමුද්‍රව්‍ය, ඒ කියන්නේ කඩදාසි, ගම්බගේ දේවල් පාවිච්චි කරලා එයාලා කියන ප්‍රමිතියට ලියුම් කවරයක් හදන එක, ඒ කියන්නේ පිළිවෙලට නවලා අලවලා වැඩේ ඉවර කරන එක. මෙන්න මේක තමයි මේ අවස්ථාවේ තියෙන වැදගත්ම සහ ආකර්ෂණීයම කාරණය. මේ වැඩේ පටන් ගන්න සතයක්වත් ආයෝජනයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ශූන්‍ය ආයෝජනයක්. හරි, එහෙනම් මේ මුළු ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි ටිකක් විස්තරාත්මකව බලමු. මේක හරිම සරල පියවර තුනක චක්‍රයක් විදිහට තමයි වෙන්නේ. පළවෙනියට ලියුම් කවර හදන්න අවශ්‍ය හැමදේම ගෙදරටම ලැබෙනවා. ඊට පස්සේ ඒ ටිකෙන් ලියුම් කවර හදනවා. අන්තිමට හදපු ප්‍රමාණයද අදාළ මුදල සතියක් ගානේ ලැබෙනවා. ඊට පස්සේ ආයෙත් මේ චක්‍රය මුලින්ම පටන් ගන්නවා. හැබැයි මේකේදී තනියම නෙවෙයි වැඩ කරන්න තියෙන්නේ. ආයතනයේ ලොකු සහයෝගයක් ලැබෙනවා. ලියුම් කවර හදන හැටි ගැන නොමිලේ පුහුණුවක් දෙනවා. අවශ්‍ය හැම අමුද්‍රව්‍යයක්ම දෙනවා. ඒ ටික ගෙදරටම ගෙනත් දෙනවා. ඒ වගේම හැම දෙයකටම වඩා Tamanට කැමති වෙලාවක මේ වැඩේ කරන්න නිදහස ලැබෙන එක. හරි, දැන් අපි කතා කරමු හැමෝම දැනගන්න ආසම කොටස ගැන. ඒ තමයි ආදායම ලැබෙන විදිහ සහ ගෙවීම් ගැන. ආදායම හම්බ වෙන විදිය හරිම සරලයි. ඒක සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ හදන ලියුම් කවර ප්‍රමාණය මත. ඒ කියන්නේ වැඩියෙන් ලියුම් කවර හදුවොත් වැඩියෙන් ආදායමක් උපයන්න පුළුවන්. Tamanගේ මහන්සියට ප්‍රතිඵල තියෙනවා. ගෙවීම් ගැන කිසිම සැකයක් තියාගන්න දෙයක් නැහැ. මොකද මාර්ග උපදේශනයම මේ විදිහට පැහැදිලිවම කියලා තිනවා. සෑම සතියකම බදාද දිනේදී ඔබ නිම කර ප්‍රමාණයට ආදාළ මුදල ඔබේ බැංකු ගිණුමටම සුජෝම බැරකෙරේ. ඒ කියන්නේ සතියක් ගානේ බදාද දවසට සල්ලි කෙලින්ම බැංකයකට එනවා කියන එක. ඉතින් මේ වගේ අවස්ථාවක් ඇත්තටම ඉලක්ක කරන්නේ කවුරුන්වද? කාටද මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුරුවන්? මාර්ගෝපදේශනයට අනුව නම් මේක විශේෂයෙන්ම ගැලපෙනවා ගෙදර ඉන්න ගෘහණියක්ට තමන්ගේ වැඩත් කරගන්න ගමන් අමතර ආදායමක් හොයන්න. එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු අතරේ පොඩි වෙලාවක් හොයාගන්න ශිෂ්‍යයෙක්ට. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ප්‍රධාන රැකියාවට අමතරව තවත් ආදායමක් හොයන ඕනෑම කෙනෙක්ට මේක හොඳ අවස්ථාවක්. එලම් අපි මේ කතා කරපු හැමදේම එකට එකතු කරලා බැලුවත් එතෙන්නේ සාරාංශය පෙන්නන්නේ කිසිම මූලික ආයෝජනයක් නැතුව ගෙදර ඉනම්ම තමන්ට පහසු වෙලාවක වැඩ කරලා මුදල් උපයන්න මගක් හොයන්න ඕනෑම කෙනෙක් වෙනුවෙන් තමයි මේ අවස්ථාව නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි. මේ හැම දෙයක්ම අහගෙන හිටියාට පස්සේ දැන් හිතලා බලන්න. මේ ඉදිරිපත් කරපු සොයං රැකියා අවස්ථාව තමන්ගේ ජීවන රටාවට අවශ්‍යතාවලට ගැලපෙනවද කියන කාරණය. ඒක තීරණය කරන්න ඕන තමන්මයි. එහෙනම් දැන් ස්වයං රැකියාවට අදාළ ඔක්කොම විස්තර ඔයා දැනගත්තනේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද ඔයා මේ ස්වයං රැකියා අවස්ථාව එක්ක නිවැරදිව සම්බන්ධ වෙන්නේ කියලා. ඊටාම පහසුවෙන් වගේම 100%ක්ම නොමිලේ ඔයාට මේ ස්වයං රැකියාව සමග සම්බන්ධ වෙන්න පුරුවන්. ඒකට ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඔයාලට ලබා දීලා තියෙන මෙන්න මේ ලින්ක් එක ඔබන එක. දැන් ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ මෙතන පහලින් තියෙන join කියන බටන් එක ඔබලා එතනට ඔබේ නම සහ දුරකථන අංකයක් ඇතුළත් කරන එක විතරයි. ඉන්පසු වැඩ කරන දින 2ක් හෝ 3ක් ඇතුළත අපේ ආයතනයේ විසින් ඔයාව මේ සඳහා සම්බන්ධ කර ගැනීම සිදු කරනවා.
මේ විදිහට ඊටම පහසුවෙන් ඔයාට රැකියාව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ගැන ඔයාට තවත් මොනවා හරි දැනගන්න තියෙනම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.